රාත්‍රියේ කෙමෙන් ගෙවි ගොස් අලුත් දවසකට ඉර උදා වෙනවා. ඉතින් ලස්සන දවසක් පිටිසර ගම්මානයට උදා වෙලා කෙමෙන් ඉරේ එළිය වැටමින් පවතිනවා. ඉතින් අද උදෑසන අපේ මිදුලේ මෙන්න මේ කුරුල් පැටියා හිටියා. ළඟට ගිහින් බලනකොට බටකොයි පැටියෙක්, එහෙම නැත්තම් නිල කොබේ පැටියෙක්. අනේ ඉතින් මෙයා හරි අසරණ වෙලා ඉන්නේ. කූඩුවෙන් වැටලා කොහොම හරි අපේ මිදුලට ඇවිල්ලා මෙයා. ඉතින් එයා වටපිට බලපින් ඉන්නවා. එයාගේ අම්මව පේන්න නැහැ. එයා හරි දුකෙන් ඔළුව කරබාගෙන ඉන්නවා. ඉතින් අපිත් බැලුවා මොකද්ද එයා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කියලා. පුළුවන් විදියට මොන හරි කරලා මෙයාගේ මේ ජීවිතේ රැක ගන්න ඕන. බලල්ලු ඉන්නවා, බල්ලෝ ඉන්නවා, තව සත්තු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙන් මෙයාව බේර ගන්න ඕන. කොහොම හරි මේ සතා බේර ගන්න තමයි හිතේ තියෙන එකම අභිප්‍රාය. ඉතින් බලන්න මෙයා ඔහොම බිම ඉන්නකොට පුළුවන් විදියකට ඉතින් හැදුවා අට්ටාලයක් හදලා ඕම දැන් මෙයාව මේකේ තියලා බේර ගන්න තමයි කල්පනාව. ඉතින් ඔන්න එල්ලලා දැන් අට්ටාලේ මෙයා ඒකේ ඉන්නවා. ඉතින් එයා සන්තෝෂෙන් ඒකේ ඉන්නවා. කිසි කලබලයක් නැහැ. දඟලන්නේ නැහැ. එයා ඉතින් ඉන්නවා. අපිත් ඉතින් හැංගිලා කැමරා මානගෙන බලාගෙන ඉන්නවා මෙයාගේ අම්මා කොයි වෙලේද එන්නේ කියලා. ටික වෙලාවක් ගියා ඉතින්. කොහොම හරි සෑහෙන වෙලාවක්, පැයකට වැඩි වෙලාවක් ගියා. ඉතින් අම්මා ඒත් නැහැ. අපි තවත් බලාගෙන හිටියා කොහොම හරි අම්මා එනකන් තමයි අපෙත් බලාපොරොත්තුව. එකපාරට මෙන්න තන පිට්ටනියට එනවා අම්මා ඇවිදගෙන. බලන්න. එයා හිමින් එනවා. එකපාරට මෙයා එතන පැටියා ඉන්න තැනට ගියෙත් නැහැ. එයා හිමීට ඇවිල්ලා ඔහොම වටේ කැරකි බලනවා. එයා සෝදිසි කරලා බලනවා මොකක් හරි අවදානමක් තියෙනවද, කරදරයක් තියෙනවද එයාලට කියලා. ඔහොම බලන්නකො මොකද වෙන්නේ කියලා ඉතින්. එයා ටික වෙලාවක් කොහොම තන පිට්ටනියේ හිටියා. ඉඳලා ඉවරලා හොඳට වටපිට බලලා ඇවිදලා කරලා එයා දැක්ක පැටියා උඩ ඉන්නවා. දැක්කද උඩ බලනවා. ඉතින් ඔන්න නැග්ග අඹ අත්තට. අඹ අත්තකට නැගලා එයා අඹ අත්තේ ඉන්නවා. එකපාරටම කූඩුව එතන හදලා තියෙන ඒ අට්ටාලෙට ගියෙත් නැහැ. හිමින් ටික වටපිට බලමින් අවදානමක් තියෙනවද, කරදරයක් තියෙනවද කියලා බලලා එයා හිමීට කිට්ටු කරනවා පැටියා ගාවට. බලන්න යාළුවනේ මේ කුරුළු ලෝකේ කොච්චර ලස්සනද කියලා. අපේ මනුස්ස ලෝකේ අම්මලා දරුවන්ව කුණු කාණුවල දාලා යද්දි මේ කුරුළු අම්මා නැති වෙච්ච තමන්ගේ පැටියා හොයාගෙන ළඟට ආවා. එයා හිමීට පැටියා ඉන්න අට්ටාලේ තියෙන අත්තර උඩට නැග්ගා. නැග්ගලා ඒක පාරම එයා එතනට බැස්සෙත් නැහැ. එයා හිමීට සෝදිසි කරනවා තවත්. පැටියා ගාවට එන්න කලින් එයා හිතනවා ඇති එයාට උගුලක් අටවලා කියලා. එයා උඩ අත්තට වෙලා ඉන්නවා. මේ සත්ත්ව ලෝකයේ මිනිස්සු වුණ අපිට ගොඩාක් ලොකු පාඩම් කියලා දෙනවා යාළුවනේ. මව්සෙනෙහස ගැන ලොකු පාඩමක් තමයි මෙතන තියෙන්නේ මේ. බලන්නේ අම්මා මේ පැටියව දාලා ගියේ නෑ. එයාත් අවදානමක් අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් එයා ඔන්න ඇවිල්ලා බලාගෙන ඉන්නවා ළඟට ආවා. දැන් හොඳටම කිට්ටු වෙලා එයා තව විපරම් කරලා බලනවා මොකද මෙතන වෙන්නේ කියලා. එයාට දැන් පේනවා පැටියා ඉන්නවා. ඒත් එයා තාම බැස්සේ නැහැ කූඩුවට. හොඳට බලනවා. හොඳට ළඟටම වෙලා බැලුවා. බලමින් ඉන්නවා ඉතින්. බලන්නේ අම්මගේ කොච්චර ආදරයක් ඇද්ද මේ පැටියට. දාලා යන්න තිබුණානේ දාලා ගියේ නෑනේ. ආවා. ඇවිල්ලා ඉවර වෙලා දැන් ඔය කැරකි ඉඳලා ආයෙ ගියා. ආයෙ අඹ ගහ උඩට ගියා. අඹ ගහ උඩට ගිහිල්ලා තවත් විපරම් කරලා බලනවා. බලන්න මේ ස්වභාව දාම. බලන්න මේ අම්මා ඔන්න ආයෙ එනවා හිමින්. ආයෙ හිමින් ඇවිල්ලා දැන් ඔන්න කූඩුවට කිට්ටු කරනවා. ටික. තාම බැස්සේ නැහැ. දැන් හොඳටම කිට්ටු කරලා ඉන්නේ.
කිට්ටු කරලා පැටියා දිහා බලනවා. එයා බලනවා පැටියට කරදරයක් වෙලාද. මෙතන උගුලක් අටවලා තියෙන්නේ. එහෙම එයා බලනවා. දැන් එයාත් එකපාරම පැනලා එයාත් අහු වුණොත් දෙන්නම අහු වෙලානේ කියලා හිතනවා ඇති සමහර විට. අපි දන්නේ නැහැ නේද එයා හිතන්නේ මොකද්ද කියලා. අපිට එහෙම ඉතින් අනුමාන කරනවා. බලන්න හොඳට බලනවා. බලමින් වටපිට බලමින් සද්ද ඇහෙනවාද කවුරු හරි ඉන්නවාද සතෙක් ඉන්නවාද ඒ වගේ දේවල් ඉතින් බලනවා. තාම බැස්සේ නැහැ. තවත් එයා හොඳ සෝදිසිය. කිසි කලබලයක් එයාගේ නැහැ. එයා ඊටා සූක්ෂම මේ දිහා බලනවා. සෑහෙන වෙලාවක් දැන්. හොඳට විපරම. දැන් බහින්ද වගේ ලෑස්තිය. තවත් හොඳට බලනවා. ඒත් නෑ ඕ. දැන් තමයි එයා බැස්සේ. බලන්න කොච්චර වෙලාවක් එයා ඉඳලාද බැස්සේ. මමත් එකපාරම ලං කරේ නෑ. මමත් ටික ටික ලං කරේ. මොකද මෙයා එකපාරටම බය වෙලා ගියොත් පැටියා ආය අසරණ වෙනවනේ. ඒ නිසා ටික ටික මම හිමින් තමයි මෙතනට ලං කරේ. ඉතින් ඒගොල්ලන්ගේ බයක් පෙන්눔 කරේ නැහැ. ඒගොල්ලන්ට හිතෙන්න ඇති මෙතන කරදරයක් නැහැ. මෙතන ඒගොල්ලන්ට මෙතන ඉන්න අයගෙන් කිසි කරදරයක් නැහැ. ඒගොල්ලෝ ආරක්ෂිතයි කියලා හිතෙන්න ඇති. දැන් බලන්න යාළුවනේ මේ කුරුළු අම්මා මොකද්ද කරන්නේ කියලා. පැටියා ළඟට ඇවිල්ලා එයා උගුරේ හංගාගෙන ඇවිත් තියෙන කෑම පැටියට කවන්න ලෑස්ති වෙනවා. අම්මෙක්ගේ ආදරේ කොච්චරද කියලා බලන්න ඉතින්. මේ වගේ දේවල් අපිට හොඳ පාඩම්. මනුස්ස ජීවිතේ අපිට ලොකු පාඩම්. අපිට මේගොල්ලෝ ලොකු පාඩම් කියලා දෙනවා මිනිස්සු වෙන අපිට. බලන්න අද ලෝකේ දරුවන්ව කොච්චර මග අරිනවද දෙමාපියෝ. ඒ අතර මේ බලන්න මේ කුරුළු අම්මා හොඳට විපරම් කරලා බලලා එයාගේ ජීවිත අවදානම ගන්නෙත් නැතුව එයා ඇවිල්ලා දැන් එයාගේ උගුරේ හංගන් ඉන්න කෑම ටික පැටියට කවනවා. කොච්චර ආදරයක් ඇද්ද. ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. වීඩියෝ එක ඉවරෙද්දී තව ලස්සන දර්ශන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා රූරල් ලිවිං LK මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. ඔයාගේ අදහස කමෙන්ට් එකක් හැටියට ලියන්න. like එකක් දාන්න. වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න. ඔයාලගේ සහයෝගය මගේ channel එකේ ඉදිරි ගමනට ගොඩක් වටිනවා. ඒ සහයෝගයත් ඔයාලගෙන් ඉල්ලන ගමන් ඉතින් බලන්න මේ කුරුළු අම්මාගේ ආදරය. එයා ඇවිල්ලා උගුරේ තියෙන කෑම වමාර පැටියට කවනවා. මම ඉතින් ගොඩක් ලං කරන්න ගියෙත් නෑ. දැන් බලන්න ඔයාලට හොඳට පේනවා කුරුළු පැටියා කුරුළු අම්මාගේ කට ඇතුළට හොට දාලා තියෙන කෑම අරන් කනවා. ඉතින් රැඳෙන්න channel එකත් එක්ක රැඳෙන්න වීඩියෝ එකත් එක්ක වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. රූරල් ලිවිං LK මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉදිරියටත් මාත් එක්ක රැඳෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට ස්තුතියි.